පුංචි රාහුල හාමුදුරු කියන්නේ පුදුමාකාර ශික්ෂාකාමී භික්ෂුවක්. රාහුල හාමුදුරුවෝ හිමිදිරි උදෑසනම අවදි වෙලා තමන්ගේ වත් පිළිවෙත් සියල්ල බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ඉවසීමෙන් ඉෂ්ට කරන කෙනෙක්. මුළු ආරාම භූමිය පුරාවටම අතුපතු ගාලා අවසානයේ වැලි අහුරක් අරගෙන අහසට විසි කරලා අධිෂ්ඨානයක් කරනවා. අද දවස පුරාවටම මේ වැලි අහුරේ තියෙන වැලි කැට ගණනට මට අවවාද අනුශාසනා ලැබේවා. ඒ අවවාද අනුශාසනා සියල්ලම මං ඊටාම ගෞරවයෙන් ඉෂ්ට කරනවා කියන අධිෂ්ඨානයේ උදෑසනින්ම වැලි අහුරක් අහසට විසි කරලා කරනවා. මේ වගේ අවවාද අනුශාසනා බොහෝම ගෞරවයෙන් පිළිගත්ත ශික්ෂාකාමී භික්ෂුවක් හැටියට රාහුල ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල බැබළුණා. මේ රාහුල හාමුදුරුවන්ගේ ශික්ෂාකාමීකම නිසාම උන්වහන්සේ සමහර භික්ෂූන් වහන්සේලා නිසා නොයෙක් පීඩාවන්ට හිංසනයන්ට පත්වෙච්ච කමත් ධර්මයේ සඳහන් වෙනවා. ඒකට හේතුව සමහරු කල්පනා කරා මේ රාහුල හාමුදුරුවන්ගේ ශික්ෂාකාමී බව පරීක්ෂා කරන්න. ඒ නිසාම මේ අය කරන්නේ රාහුල හාමුදුරුව අතුපතු ගෑවට පස්සේ මිදුල හැඩි කරනවා. ආයමත් එක එක විදියට කුණු දාලා චෝදනා කරනවා මේ රාහුල හාමුදුරුව තමයි මේක කරේ. උන්වහන්සේ තමයි මේ මිදුලට මේ කුණු දාලා තියෙන්නේ කියලා රාහුල හාමුදුරන්ට චෝදනා එල්ල කරනවා. නමුත් මේ පුංචි රාහුල හාමුදුරුව කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ, දුක හිතෙන්නේ නැහැ. උන්වහන්සේ නොකල වැරද්දක් පවා බොහෝම ගෞරවයෙන් පිළි අරගෙන උන්වහන්සේ ආයෙමත් අතුපතු ගාලා අර තමන්ට චෝදනා කරපු භික්ෂූන් වහන්සේලාට ගෙන් උන්වහන්සේ කියා සිටිනවා ඔබ වහන්සේලා මට මෙවැනි අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන්න. මේක මට ලොකු ගෞරවයක්. ඔබ වහන්සේලා මට අනුග්‍රහ කරන සේක්වා කියලා උන්වහන්සේලාටම ස්තුති කරනවා. මේ නිසාම සමහර භික්ෂූන් වහන්සේලා කුටි සෙනසුන් නැති වුණාම ආගන්තුකෝ බොහෝ පිරිසක් වැඩම කරාට පස්සේ තමන්ට ඉන්න තැනක් නැති වුණාම රාහුල හාමුදුරන්ගේ කුටියටම ඇවිල්ලා උන්වහන්සේව එළියට දාලා රාහුල හාමුදුරන්ගේ කුටිය බලෙන් අත්පත් කරගත්ත බව ධර්මයේ නොඑක් අටුවා විස්තරවල සඳහන් වෙලා තියෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටිද්දී ආගන්තුක ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් පැමිණියා. උන්වහන්සේලාට එදා දවසේ වැඩ සිටින්න කුටි සෙනසුන් තිබුණේ නැහැ. ඒ කුටි සියල්ලම සංඝයාගෙන් පිරී ඉතිරිලා තිබුණා. ඒ නිසා මේ අය මොකද කරේ? පුංචි රාහුල හාමුදුරන්ගේ කුටියට බලහත්කාරයෙන් ඇතුල් වෙලා රාහුල හාමුදුරන් එළියට ඇදලා දැම්මා. මේ රාහුල හාමුදුරන්ට එදා දවසේ නිදාගන්න තැනක් තිබ්බේ නැහැ. උන්වහන්සේ ගිහිල්ලා බැලුවා Tamanට නිදියන්න තැනක් නැහැ. රාත්‍රී කාලේ සීතලයි. ගස් සෙවන පිණි ඇදගෙන වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වැසිකිළිය ඇතුළට ගිහිල්ලා උණ්ඩි වෙලා නිදාගත්තා.